හරි සතුටුයි. දැන් අපිට තියෙන්නේ අදාළම මාළු ගැන පොඩි විස්තරයක් දැනගන්න. දැන් මේ ඉන්නේ ඉස්සනේ. එතකොට මේ සාමාන්‍ය මෙයාලා කිලෝ එකට 5ක් 4ක් වගේ ප්‍රමාණයක් තමයි අල්ලන්නේ. ඒතකොට මේකේ මේ සාමාන්‍ය ගොඩක් ඉස්ස පිටින් අපි පාවිච්චි කරන්නේ නැහැ කැමරට ගන්නකොට මේ උඩ අයින් කරලා මේ කෑල්ල විතරක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ නට්ට මෙහෙම පිහියන් සූරලා ඉවරලා මේකත් ගන්නවා මෙහෙමම මේ පොද්දර දාන්න. ඒක මාර රහයි. හරි කියන්නේ මිරිගල කියලා. එතකොට සාමාන්‍ය මෙයාලා කිලෝ 10 12 15 වගේ ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඊට වැඩි වෙන්නත් සාමාන්‍ය ලොකු වෙනවා. එතකොට ලොකු දැල්ල වලට ගොඩක් අහු වෙනවා මෙයාලා. කියන්නේ 4 5 6 7 8 9 10 කියලා එහි තියෙනවා. 15 16ක් තියෙනවා එහෙම එහි. 15 ඒ කියන්නේ අඟල් ප්‍රමාණය. එතකොට ඒ වගේ තරමටම මේ කට්ටිය ලොකු වෙනවා. එතකොට මේ ඉන්නේ ලේලා. මෙයාත් එක දැක්කම මෙයා ගොඩක් වෙනස්. මේ මූණවල දෙක උනත් වෙනස්. මෙයාට මාර විශයක් තියෙන කෙනෙක්. කරේරඩා මාර විශේෂ විශේෂකාරේ. දැන් මෙයාගේ සාමාන්‍යයෙන් කිලෝ 20 25 වගේ යන කට්ටියක් ඉන්නවා. එච්චර ලොකු 15 10 පහ ගොඩක් ඉතින් 5 6 තමයි අපේ මේ පොඩි එකෙක් සාමාන්‍ය කෙනෙක්. ඒ දෙන්නට වඩා මෙයා වෙනස් ගෝල්ඩන් කාප්ලා කියලා කියන්නේ මෙයාට. මෙයා සාමාන්‍යයෙන් කිලෝ 8 10 12 අතට අතර යනවා. මේ එතකොට මේ සාමාන්‍ය පැටි සාමාන්‍ය මෙයාගේ ඇති කිලෝ එකක් වගේ. මේ ඉන්නේ බත්තා. ඒ කියන්නේ කියන්නේ අපි ඊරේ කාපු මාළු. ඊරේ අපි කාපු මාළු. මෙයාලා සාමාන්‍යයෙන් දැන් මෙයාගේ කිලෝ එකට දෙන්න එක වගේ අල්ලන සයිස් එක තමයි. මෙයාලා ටිකක් මාකට් මොකද මෙයාලා අහු වෙනවා ලොකු. කියන්නේ මෙයාලා ප්‍රමාණය ඉන්දියාට අහු වෙනවා අඩුයි. මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් ඉල්ලුම් තියෙනවා මේකට. මොකද ලොකු මාළුවෙක් සහ මේක වැඩිම භාවිතා වෙනවා. ඒතකොට මෙයා ඇවිල්ලා මේ පිරිමි සතේ මෙයාගේ. ලස්සනයි. පිළිලද ලස්සනයි. හරියට. මෙයාගේ හරිසත. ආයේ ඔයාලට හොයාගන්න පුළුවන් සාමාන්‍ය මෙයාගේ මේ පාටෙන් හොයාගත්ත හැකි පිරිමි සතෙක් කියලා. හරි ලස්සනයි මේ වර්ලි උඩ රෝස පාට වගේ තියෙනවා. නැට්ටාට අස් පාටයි. මේ මෙතන රෝස පාටයි. ඉතින් අය විකුණන්නේ මේ අයටද? ඔව් මෙයාට තමයි මේ මාළු දෙන්නේ. නම් පාරලා ලන්න එපා. කොහොමද?